උපසිරැසි යොදන්නට ටයිටස් තොටවත් ඒ අදියුරු සිටියා නම් ඉංග්‍රීසි දන්නේ නැති එක හඳුන්නෙත්ති වගේ සහෝදරයෙකුට සාමාන්‍ය තත්ත්වයක්. ඔහොම චතුර විදිහට භාෂාව හසුරුවන්න හැමෝටම බෑ. සල්ලි තියෙන එක සැපට ඉන්න එක අපේ හතුරාය. It's a big, not a big country. It's a small country, but we are in with the shape of the all other. දැන් ලංකාව කියලා රටක් ගැන මිනිස්සු ලොකුවට හිතාගෙන ඉන්නවනේ මේ කතාව ලෝකයට ගියොත්. මාන්නේ වැඩි මේගොල්ලෝ හිතනවා 68 ලක්ෂයක් ඡන්දය හම්බුනාම මේකත් කරන්න පුළුවන්. බලයට පත් කරපු ජනතාවක් හිටියානේ තරහ වෙන්න එපා. මේ ජනතාවත් වග කියන්න ඕනේ. ඒගොල්ලෝ බොහොම අමාරුවෙන් බොහොම උත්සාහයෙන් මේක ප්‍රගුණ කරපු අය. But these are not the natural disasters, these are the manpower disasters. සාමාන්‍ය දැනීම පිළිබඳව නොදන්නාකමක් කියලා තමයි හිතෙන්නේ. සේදීම කියලා එකක් තියෙනවානේ. හරි. මමත් අයිති වෙන්නේ සෝදන. ඈ? මේ අවංකයා. සෝදන බලකායට.